වචන නැති මේ පොත සහ මගේ අතේ තියෙන මේ බ්‍රේස්ලට් එක ඔබේ ජීවිතයේ රහස ගැන කියන්නයි යන්නේ. ඔබ අවධානය යොමු කරනවද? උන්වහන්සේම තමයි මේ මහිමාන්විත ස්වර්ග රාජ්‍යය මැව්වේ. මේ රන් පැහැයෙන් අපට සිහිපත් කරන්නේ ඒ ගැනයි. ස්වර්ග රාජ්‍යය කියන්නේ දෙවියන් වහන්සේ වැඩ සිටින අතිශයින්ම ශුද්ධ වූ ස්ථානයයි. මේ රන් පැහැය උන්වහන්සේගේ මහිමය අපට පෙන්වනවා. දෙවියන් වහන්සේ ඔබවත් මාවවත් මැව්වේ අප්‍රමාණ ප්‍රේමයකින්. උන්වහන්සේ කැමති අප සියලු දෙනා මේ ස්වර්ග රාජ්‍ය තුල ජීවත් වෙනවා දකින්නයි. දෙවියන් වහන්සේ මහා ශුද්ධවන්තයි. උන්වහන්සේ වසන මේ රන් පැහැයෙන් සිහිපත් කරන ස්වර්ග රාජ්‍යය ආලෝකයෙන් පිරීලා තියෙන්නේ. නමුත් අපේ පාපය නිසා අපට එතනට යන්න බෑ. අප සහ දෙවියන් වහන්සේ අතර විශාල වෙන්වීමක් නිර්මාණය වී තිබෙනවා. දෙවියන් වහන්සේ කැමති අප සියලු දෙනා මේ මහිමාන්විත ස්වර්ග රාජ්‍යයේ සිටිනවා දකින්නයි. ඔබ එතනට යන්න සූදානම්ද? දෙවියන් වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් කෙරෙහි ඇදහිලිවන්ත වන සෑම දිනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිස උන්වහන්සේව දෙන තරමට ලෝකයට ප්‍රේම කළසේක. ස්වර්ග රාජ්‍යයේ රන්වන් පැහැති වුණත් මේ අඳුරු පැහැයෙන් පෙන්වන්නේ මුළු ලෝකම වසාගත් භයානක අඳුරක් ගැනයි. ඒ තමයි පාපය. පාපය කියන්නේ දෙවියන් වහන්සේගේ නීති කැඩීමයි. බොරු කීම, අකීකරුකම සහ කේන්ති ගැනීම පාපයට උදාහරණයි. නමුත් මෙතන තියෙන භයානකම පාපය තමයි යේසුස් වහන්සේව ප්‍රතික්ෂේප කිරීම. මොහොතක් අවංකව සිතන්න. ඔබ තුලත් මෙවැනි පාපයන් තියෙනව නේද? ඔබ තවමත් යේසුස් වහන්සේව හඳුනාගෙන නැද්ද? බයිබලයේ පවසන්නේ සියල්ලෝම පව්කර දෙවියන් වහන්සේගේ මහිමයෙන් හීනව සිටිති. පාපයේ දඬුවම ඉතා භයානකයි. ඒ තමයි සදාකාලික නිරය. ඒ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් සහ ආලෝකයෙන් සදහටම වෙන්වීමක්. නමුත් අපිට තවමත් බලාපොරොත්තුවක් තියෙනවා. මේ අඳුරු හදවත් පවිත්‍ර කරගන්න අපිට තවත් එක අවස්ථාවක් ලැබී තිබෙනවා. මේ අඳුරු පාපයෙන් අපව ගලමාගෙන අපේ හදවත් සුදු පැහැයට හරවන්න පුළුවන් පුදුම මාවතක් තිබෙනවා. අපි දැන් ඒ මාවත ගැන බලමු. අපේ පව් නිසා අපට හිමිව තිබූ දඬුවම ඉවත් කරන්න පුදුම දෙයක් සිදු වුණා. මේ රතු පැහැයෙන් පවසන්නේ ඒ උතුම් පරිත්‍යාගය ගැනයි. දෙවියන් වහන්සේ අතිශයින්ම ශුද්ධයි. නමුත් අප හැමෝම පව්කාරයන්. ඒ නිසා අපිට උන්වහන්සේ වෙතට යන්න බෑ. නමුත් දෙවියන් වහන්සේ අපට ප්‍රේම කළ නිසා යේසුස් වහන්සේ වේවනු ලැබුවා. යේසුස් වහන්සේ කුරුසිය මත මිය ගියේ අප කළ පව් වෙනුවෙනුයි. මේ රතු පැහැයෙන් අපට සිහිපත් කරන්නේ උන්වහන්සේ අප වෙනුවෙන් වැගිර වූ ඒ අගනා ලේ ගැනයි. උන්වහන්සේ ශුද්ධවන්තයි, කිසිම වරදක් කළේ නැහැ. නමුත් අපේ පව්වල දඬුවම උන්වහන්සේ බාරගෙන උන්වහන්සේගේ ලේ වලින් අපව ගලවා ගත්තා. යේසුස් වහන්සේ මරණයෙන් අවසන් වුණේ නැහැ. බයිබලයේ පවසන ලෙස තුන්වන දින උන්වහන්සේ මරණය පරාජය කරමින් නැවත නැගිට සිටියා. බයිබලයේ හෙබ්‍රේව 9 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ මෙහෙම සඳහන් වෙනවා. ලේ වැගිරීමක්ද නැතිව क्षमा කිරීමකුත් නැත. යේසුස් වහන්සේගේ ඒ ලේ කරන කොටගෙන ඔබේ හදවතේ තියෙන අඳුර සෝදා පවිත්‍ර කරන්නේ කොහොමද කියා අපි මීළඟට බලමු. යේසුස් වහන්සේගේ ලේ වලින් සෝදා පවිත්‍ර වුණාම අපේ හදවත් වලට වෙන්නේ මොකක්ද? මේ සුදු පැහැයෙන් පෙන්වන්නේ ඒ පවිත්‍රත්වය ගැනයි. මෙන්න මේ තියෙන්නේ පිරිසිදු සුදු පාටයි. අපට පාපෙන් සමාව ලැබුණු නිසා අපේ හදවත පවිත්‍ර වීම ගැන මේ පාටින් පෙන්වනවා. බයිබලයේ යොහන් 1 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ මෙහෙම කියනවා. නමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේව පිටිගත්තෝද ඔවුන්ට දෙවියන් වහන්සේගේ දරුවන් වෙන්න උන්වහන්සේ බලය දුන්සේක. ඔබත් සූදානම්ද? එහෙනම් මාත් එක්ක එකතු වෙලා මේ ප්‍රේ එක කරන්න. යේසුස් වහන්සේ මගේ පව් වෙනුවෙන් කුරුසියේදී මිය ගිය බව මම පිළිගන්නවා. ස්වාමිනේ මගේ හදවතට වඩින්න මේ ප්‍රේ එක මම යේසුස් වහන්සේගේ නාමයෙන් කරනවා. ආමෙන්. දැන් මාත් එක්ක හරිම සෙමින් ගැඹුරු හුස්ම තුන් පාරක් ගන්න. දැන් හිමිනවාගේ දැස් විවෘත කරන්න. බලන්න දැන් යේසුස් වහන්සේ ඔබේ හදවතේ වැඩ සිටිනවා. ඔයාගේ ඇස් වලට පේන්නේ නැති වුණාට උන්වහන්සේ සැමදා ඔබ සමගයි. ඔබ කොහේ ගියත් උන්වහන්සේ ඔබේ ළඟම ඉන්නවා. දෙවියන් වහන්සේ තුල අපි වර්ධනය වෙන්නේ කොහොමද කියලා අපි මීළඟට බලමු. මේ කොළ පාටින් පෙන්වන්නේ ගහක් වගේ අපිත් වර්ධනය වෙන්න ඕනේ කියන එකයි. දෙවියන් වහන්සේට ඕනේ ඔයාගේ ඇදහිල්ලත් මේ වගේ වර්ධනය වෙන්න. ඔයාගේ ඇදහිල්ල වැඩෙන්න නම් කරුණු 4ක් අවශ්‍ය වෙනවා. එක් පළවෙනි එක ප්‍රේයර්. හැමදාම ප්‍රේ කරන්න. ප්‍රේ කියන්නේ දෙවියන් වහන්සේ සමග කතා කිරීමයි. දෙවෙනි එක බයිබලයේ කියවීම. බයිබලයේ දෙවියන් වහන්සේගේ වචනදයි. ඔයා දෙවියන් වහන්සේගේ වචනේ දැන ගැනීමට බයිබලයේ කියවීම අවශ්‍යයි. යොහන් 1 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා අපේ පාපවල් කියා දෙමු නම් අපේ පව් අපට කමා කරන්නත් සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නත් උන්වහන්සේ විශ්වාසවන්තව සිටිනසේක කියලා. තුන්වෙනි එක අනිත් අයට යේසුස් වහන්සේ ගැන කියා දීම. අපිට ලැබුණු මේ ප්‍රීතිමත් සුභාරංචිය අපි අනිත් අයටත් ආදරෙන් බෙදා දිය යුතුයි. හතරවෙනි එක කිතුණු පල්ලියට යාම. පල්ලිය කියන්නේ දෙවියන් වහන්සේට අපි සේවය කරන සහ උන්වහන්සේව හමු වන ස්ථානයයි. ඒ නිසා ඔයගේ ගේ ළඟම තියෙන පල්ලියට අනිවාර්යෙන්ම යන්න. මේ කරුණු 4 දිනපතා කරමින් යේසුස් වහන්සේ තුල ශක්තිමත්ව වර්ධනය වෙන්න. උන්වහන්සේ ඔබ සමග සැමදා ඉන්නවා. යේසු පිහිටයි. ස්වාමීන් වහන්සේ ඔබ සියලු නපුරෙන් ආරක්ෂා කර ඔබගේ ජීවිතය දිනෙන් දින ආශිර්වාදයෙන් පුරවා වර්ධනය කරන සේක්වා. යේසුස් වහන්සේ ඔබට ආදරේ.
රන්වන් ස්වර්ගයයි කළු පාපයයි රතු යේසුස්ගේ ලේ සුදු පිරිසිදු හදවත කොළ ඇදහිල්ලේ වර්ධනයයි. මේ තමයි ගැලවීම මාවතයි. God bless you all.